අපි පටන් ගමු. පේපර් එකක් තියෙනවා මේක. හරි. මම මේකේ ප්‍රශ්න ටිකක් කතා කරන්නම්. ඉස්සෙල්ලාම පොඩි ප්‍රශ්නයක් ගමු මේක පල්ලෙහාට ගන්න. මම ඔයාලට PDF එක දාලා තියෙනවා බලන්න. මේ ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. හරි. මම යන්න බලන්න පල්ලෙහාට ගමු ලේසි. හරි. මේක බලමු මෙන්න මේ 51. හරි. 51 කියන ප්‍රශ්නේ මේව කියනවා. ප්‍රශ්නේ එහෙම කියනවා එක්තරා තේරී ක්‍රමයකට අනුව සංඛ්‍යා ලියා තිබෙන්නේ රහස් භාෂා ක්‍රමයකට අනුවය. එම ක්‍රමය හොඳින් හඳුනාගෙන පහත දැක්වෙන සංඛ්‍යා රහස් භාෂාවෙන් ලියන්න. රහස් භාෂාවෙන් ලියන්න. ඒතර රහස් භාෂාව කියන කොටසක් තියෙනවා. රහස් භාෂාව. ඒතර රහස් භාෂාව වෙන අලුත් ක්‍රමයක් තමයි මෙන්න මේක. ගොඩක් ඒවා තියෙන රහස් භාෂාවේ ඉංග්‍රීසි අකුරු නේ. ඉංග්‍රීසි අකුරු දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ ඉලක්කම්. රහස් භාෂාව. සමහර වෙලාවට තියෙන පුළුවන් සංකේත. ඔන්න ඔය ක්‍රමවලට රහස් භාෂාවෙන් ප්‍රශ්න බලමු මේ 51 කියන ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා. එහෙම කියනවා මේක දැක්කහම දැන් මට මේ ගාන හදලා නිසා පුරුදු. හැබැයි ඔයාලා මේක තාම හදලා නැත්තම් මේක කැදිලා නැත්තම් විභාගයට ගියාම අලුත්. දැන් මේ වගේ විභාගයට කොහොමද අලුත් ප්‍රශ්න ටික දෙන්නේ? හැබැයි අපි දන්නව මොනවද දෙන්න ඕනේ කියලා එන්න ඒවා කොටස් කතා කරනවා. හරි. ඊළඟට බලන්න. මේක ගත්තාම මේකේ කොටුවන්නේ තියෙන්නේ. හතර හතර කොටුව. කොටු 16ක් තියෙනවා. හරි. ඒතර මේක හරහටක් තියෙනවා. පහළටක් තියෙනවා. හරි. ඒතර මේකේ ඉස්සරහින් දීලා තියෙනවා මෙන්න මේ 446 4208 9219 667. දැන් සමහර වෙලාවට මෙන්න මේ හතර කොටු පුරවන ඒවා තියෙනවා. ඒ වෙන එකක්. මේ හතර කොටු පුරවන එක. දැන් ගොඩාක් ඒවා දෙනවා අඩුයි. දැන් මෙන්න මේ වගේ ආස්වාස තමයි දෙන හතර කොටු පුරවනවා කියන්නේ ඒකේ මැද හිස්තැනක් දීලා ඒවා පුරවන්නේ. ඒ ක්‍රම තියෙනවා. තුනේ කොටුව, හතර කොටුව, පහේ කොටුව, නවයේ කොටුව, නවයේවා එකතු වෙලා හදන නවයේවා පොදුරට නවයේ කොටස් තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට උන්නවම නවයේ කොටු එකතු වෙලා හදනවා. ඔන්නෝම නවයේ හදන කොටු තියෙනවා. මේවා නොවගේවත් තියෙනවා. හරි. දැන් තියෙන්නේ නෙමෙයි දැන් මෙතන තියෙන්නේ බලන්න. මේක කියනවා මේ ගැන චුට්ටක් බැලුවොත් මොකද වෙන්නේ? දැන් මෙතන තියෙනවා මේ ටික එකතු කරලා කියගෙන 4යි 2යි 2යි 4යි 6යි 6යි 3යි 9යි බෑනේ. එහෙම එකක් නෙවෙයි. ගුණ කරලා ගත්තොත් දෙවරක් 2 4යි 4ක් 2 8යි 8 24යි දෙවරනේ. ඒක ඉන්නෙත් නැහැ. එහෙනම් මේ පිළිලී මොනවා හරි දෙයක් කරලා තියෙනවා. දැන් බලමු. ඔන්න මෙන්න මේ දෙක ගුණ වුණාම 6යි වගේ පේනවනේ. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. ඒක හරි. බලමු ඊළඟට එහෙම දෙන්නේ කියේ. පස්සරක් 2 10යි. වැරදිනේ. නෑ ඒ ක්‍රමයක් වැරදි. මේක බලමු මේ 4 3 21යි. ඒකත් වැරදිනේ. එහෙනම් අර ගත්තට මේ වැරදි. එහෙනම් තව එකක් බලමු. වෙන විදියක්. දැන් මේකේ මේ දෙකෙන් ගුණ කරේ දැන් වෙන දෙන්නේ ගුණ කරන දෙවරක් 3 6යි. ඊළඟ ගුණ කරන්න ඕනේ ඔන්න මේක අතහැරලා මේක දෙවරක් 2 4යි. ඊළඟ ගුණ කරන්න ඉන්නේ. හරි. එහෙනම් දැන් මම කියන්න මේමයි. මේ වගේ එකක් මේ දැන් බලන්න මෙතන ඉඳන් පටන් ගන්නකො
දෙක ගුණ කරනවා 3න් කීයද? දෙවරක් 3 6යි. හරි. දෙවරක් 3 6යි. ආයෙත් දෙක ගුණ කරනවා 2කින් කීයද? දෙවරක් 2 4යි. ආයෙත් දෙකෙන් ගුණ කරනවා 2කින් කීයද? 4යි. හරි. එහෙම ගුණ කරලා බලන්න. ඊළඟ එකත් බලමු මෙහෙම වෙනවද කියලා. 4 වරක් 2 8යි. හරි. 4 වරක් 5 20යි. හරි 20ම තියෙනවා. 4 වරක් 1 4යි. වැඩි හරිනේ. අල්ලගත්තා. එහෙනම් දැන් මේකට එම්බ එහෙනම් මේක වෙනවද දවද? 4 වරක් බිංදුව මම මේකට ගන්නම් තාටි. 4 වරක් බිංදුව බිංදුවයි. දැම්ම බිංදුව. ආය 4 වරක් 3 කීයද එහෙනම් ඉන්න ඕනේ? 12යි. 12ම ලියන්න ඕනේ. ආය 4 වරක් 1 කීයද එහෙනම්? 4යි. මේ 3 වරක් 3 කීයද? 9යි. 3 වරක් 7 21යි. 3 වරක් 3 2 6යි. දෙවරක් 3 6යි. දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් 1 2යි. ඊට පස්සේ පස්වරක් 1 5යි. පස්වරක් බිංදුව බිංදුවයි. පස්වරක් 2 10යි. හරි. හරිනේ. මොන ක්‍රමයක අල්ලගන්න. තව මේ වගේ කොටස් දාලා හදන්න. මේ කිලක්කන් ටික මාක් කරලා මේ වගේ ප්‍රශ්න ටිකක් හදන්න ගෙදරින්. අයියෝ තව ප්‍රශ්න. හරි. දැන් මෙහෙම කියනවා එහෙම කියනවා අංක 56 සිට 60 තෙක් ප්‍රශ්න එක්තරා ගණිත කර්ම හතරක් නිරූපණය කිරීම සඳහා ඇඳ ඇති පහත ඊ සටහන් පෙළ මත පදනම් වේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා පල්ලෙහාට. මුල ප්‍රශ්න. right. ලොග් එකක් තියෙනවා. හරි. මේකත් මම කරලා දෙන්නම්. බලමු මේක. මෙහෙම එකක් කියනවා. මෙන්න මේ ගණිත කර්මය. මේ පළවෙනි ගණිත කර්මය කියනවා. ගණිත කර්ම 2, ගණිත කර්ම 3, ගණිත කර්ම 4. તો ගණිත කර්ම තියෙනවා අපිට ගණිතය. පාසල් ගුරුවරයෙක් නිසා දන්නවා. ගණිත උගන්වන ගුරුවරයෙක් ගණිත කර්ම කියලා ප්‍රධාන මූලික ගණිත කර්ම වර්ග තියෙනවා. මොනවද? මොනවද ගණිත කර්ම? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම. තව තියෙනවා වරහණක්, හල්ලා යන්නක් තියෙනවා. ඒතර ඔක්කොම හයක් තියෙන්නේ. හරි. ඊට වඩා ගණිත කර්මස් තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන මූලික ටික තමයි බලනවා මෙන්න මේකේ 5 20 වෙලා තියෙනවා. දැන් අපි මේ වගේ වල වලදී ඕන තරම් අපි හදලා තියෙන්නේ 5 20 වෙනවා. 5 20 වෙන්නේ කීයෙන් මොන වෙලා? හතරෙන් ගොඩ වෙනවා. එහෙනම් මම මෙතනින් දා ගන්නවා ගුණ කිරීම 4. බලන්න 4ක් 16 වෙන්නේ 4න් ගුණ වෙලානේ. රයිට්. එහෙනම් පළවෙනි ගණිත ධර්මයේ කියන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තට ඊතලයේ තිබ්බොත් 4න් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ මේකට 20 ඉඳලා 5ක්. 20 ඉඳලා 5 නම් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ 5ක්. 5ක් අඩු. හරිනේ 18න් 3ක් අඩු වෙනවනේ 5. 18න් 5ට 18න් 5ක් අඩු වුණොත් 13යි. එහෙනම් ගණිත ගන්නේ මේ පැත්තට ඊතල තිබ්බොත් 5ක් අඩු වෙනවා. ඊළඟට යනවා උඩට 12 ඉඳලා 20ට මම දාගන්න දාන 8ක් කියලා. නම් 20 ඉඳලා ගණන් 12 ඉඳලා ගණන් කරොත් 8ක් එකතු කරන්න ඕනේ 20ට. මේකෙත් එහෙම 30 ඉඳලා 8ක් එකතු කරනොත් 38යි. එහෙනම් මේක එකතු කිරීමේ ගණිත කර්මය. දැන් ගණිත කර්ම හතරක් තියෙනවා මේකේ වෙන්න ඕනේ නම් මොකද? බෙදීම වෙන්න ඇති බලන්න. 20 2 10න් බෙදුවම කීයද? 2යි. එහෙනම් මේක බෙදලා තියෙන්නේ කීයෙන්ද? 2කින්. 30 2කින් බෙදුවම 15. ඒක කර්ම ටික හරි. ඊපස්සේ කියනවා අපි ප්‍රශ්න වලට. මෙම තොරතුරු වලට අනුව පහත එක් එක් ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු තෝරා ඊට අදාළ වර්ණයෙහි අංකය ප්‍රශ්න ඉදිරියේදී ඇති තිත්තිර මත ලියන්න. මෙහෙම කියනවා. මෙන්න මේවා වලින් කෝකද ගලපෙන්නේ කියලා කියනවා. දැන් බලන්න ආපස්සට
මේ ඊතලේ වල පළවෙනි කෙමි මේ පැත්තට ඊතලේ තියෙනවනම් ಗುಣ කිරීමන්නේ තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි කෙනා දෙවෙනි කෙනා වෙන ಗುಣ කරලා වෙන්න බෑ. එහෙනම් හතරෙන් ගුණ වෙන්න මේ පැත්තට ඊතලේ තිබ්බොත් හතරෙන් ගුණ වෙන්නේ. එහෙනම් මේක හතරෙන් ගුණ වෙලා තියෙන්න බැරිද? හතර වරක 28ක් වෙන්න බෑ. හත තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. එහෙනම් මේ පළවෙනි උත්තරේ නෙවෙයි. ඒක යන්නේ උඩට ඊතලේ. මේ උඩට ඊතලේ තියෙන මොකද්ද කියන්නේ? එකතු කරන්න 8ක් නෑනේ. 15 වෙන්නේ අඩු වෙනොත් නේ 9 වෙන්නේ. 15 6ක් අඩු වුණොත් 9 වෙන්නේ. ඒක ගන්න. මේ පැත්ත යන කොයි ඉතල මෙන්න මේ නෙවෙයි. එහෙනම් හතරෙන් ගුණ වෙලා බලන්න හතරෙන් ගුණ වුණා මේක එනවද කියලා. කාටද ගුණ කරන්නේ? 13 ගුණ කරනවා. හරි. 4 3 12යි. එකක් ඉතින් 4 1 4 1යි. ආයි වැඩේ හරිනේ. එහෙනම් උත්තරේ කීයද? 3. හැබැයි මෙහෙම ලියුවොත් ලකුණු හම්බ වේද? මේක රවුම් කරනවා. නැත්නම් මේ විතර ඉරක් ගන්න. ලකුණු හම්බෙන්නේ නෑ. මෙන්න මේ හිස්තැනේ ලියන්න ඕනේ. ප්‍රශ්න අංකය 3. උත්තරේ අංක 3. ඊළඟට මේ දෙන දෙන්න ලද ගණිත කර්ම දෙකක් නිවැරදි නිරූපණය කරන ඊ සටහනෙන් වන්නේ මේ කුමක්ද? ඊ සටහනක් වන්නේ නැහැ. මේ චූටි මේකක් තියෙනවා. දෙන ලද ගණිත කර්ම දෙකක් නිවැරදිව නිරූපණය කරන ඊ සටහනක් වන්නේ මේ කුමක්ද? මම හිතලා දාලා තියෙන්නේ. මේක මොකක්ද කියන එක තමයි හරියන්න ඕනේ. දැන් බලන්න පළවෙනි එකේ නම් තියෙන්නේ පල්ලෙහාට ඊතල. පල්ලෙහාට ඊතලෙන් නම් මොකක්ද දෙන්න ඕනේ? පහළට ඊතල. ගණිත කර්ම වලින් බෙදන්න ඕනේ දෙකෙන්. හරි දැන් මේක දෙකෙන් බෙදලා තියෙන්නේ. එහෙනම් මේක ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි කැන්සල් කරන්න එක බලන්න. දැන් මේක යන පහළට නම් දෙකෙන් right. මේක බෙදලානේ 14 දෙකෙන් බෙදුනොත් නේ sorry 14 දෙකෙන් බෙදුනොත් නේද 7 වෙන්නේ 11. මේ පැත්තේ ඉතලේ බලන්න. මෙහෙට ඉතලේ කියලා කියන්නේ පහක් අඩු වෙලා. තියෙන දැනෙන් පහක් අඩු වෙලා. 19න් 5ක් අඩු වුණොත් නේද 14ක් වෙනවා. එහෙනම් වැටේ හරි මේක හරි උත්තර. මේකත් බලන්න. මේ පැත්තට ඊතලේ මේ පැත්තට මේවා විතර කියන්නේ මේ කියන්නේ හතරෙන් ගුණ වෙනවා. බලමු දැන් හතරෙන් ගුණ වෙනවා කියන්නේ ඊතලේ හතරෙන්. අපි ආයෙ ගුණ කිරීම හතර. ආරකද කීයද? 24. එහෙනම් මේක ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් එකක් වැරදි. උඩට එන්නේ මොකද්ද? අපි වෙන කොට ඒවා අද අටක් එකතු කරන්න ඕනේ. නේ? මේ බලන්න. මේකෙන් මේක අඩු වෙනනේ. එහෙනම් උත්තරේ වැරදි. මේක ප්‍රශ්නාර්ථ බව දෙක. එහෙනම් මෙතන වෙනවා කීයද? දෙක. හතරයි. ඊළඟට මේ දෙලඳ ගණිත කර්ම හතරම නිරූපණය කරමින් ඇඳ ඇති ඊ සටහනක් සමූහය දැක්වේ. ඊහස් ඊ සටහන සමූහයක් දැක්කනවලු. right. මෙන්න මේ වගේ තියෙනවා. මෙහි ඉංග්‍රීසි අකුරු ටිකකුත් තියෙනවා. A B C D E F G H I J K. මෙහි A B C D E F G H I J හා K යන එක් ඉංග්‍රීසි අක්ෂරය මගින්ද ඒ ස්ථානට දාලා කිසියම් සංඛ්‍යාවක් නිරූපණය කරේ. F ඉංග්‍රීසි අක්ෂරය මෙන්න මෙයා. F කියන්නේ මෙයානේ. මෙන්න මේක F sorry. මෙන්න මෙයාව මම රම් කරන්න. F අක්ෂරයේ සහිත ස්ථානයේ තියෙන සංඛ්‍යාව කීයද? හරි. දැන් මේ වගේ එක උත්තර කීයක් තියෙන හතරයි. මේ උත්තර ටිකෙන් හතරෙන් තෝරගන්න එක තමයි වඩාත් නිවැරදි වෙන්නේ. ඉක්මනට හදාගන්න පුළුවන් ඒ. බලමු මේකේ කොහොමද යන්නේ කියලා. අපි ඉස්සර බලමු ඊතලයේ දිශාවත් එක්ක. මම දාගන්නවා. මුලටම යන්න ඕනේ ඊතලයේ වම් පැත්තට තියෙනවා නම් sorry ඊතලයේ දකුණට තියෙනවා නම් හතරෙන් ගුණ වෙන්න ඕනේ. ඊතලයේ දකුණෙන් කියලා කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මම දාගන්නවා දකුණෙන් ගුණ වෙනවා මේ පැත්තට හතරෙන් ගුණ වෙනවා. මෙන්න මේක හතරෙන් ගුණ වෙනවා. මේක හතරෙන් ගුණ වෙනවා. මෙතනත් හතරෙන් ගුණ වෙනවා. මේ ටික ඊට පස්සේ පල්ලෙහාටයි මොනවද තියෙන්නේ? පල්ලෙහා ඊතලේ මොකද්ද කිව්වේ? නෙබ හිතන්න ඕනේ දෙකෙන් උඩට 8ක් එකතු කරන්න ඕනේ. දැන් බලන්න මේ උඩට 8යි පල්ලෙහාට බෙදනවා දෙකෙන්. පහළට බෙදනවා දෙකෙන්.
15ක බෙදෙනවා 2කින් උඩට එකතු කරනවා 8ක්. උඩට එකතු කරනවා 8ක්. හරි. හිතලා ඔක්කොම දාගෙන ඉවරයි. දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. මේක කියන F අක්ෂරයට තියෙන්න ඕනේ සංඛ්‍යාව මෙන්න මේක. හරි. දැන් මට කියන උත්තර තියෙනවා 30, 31, 32, 33. දැන් මම දාගන්නවා මෙතෙන්ට 30. හරි. 30 දාගන්නවා. මේක මම දාගන්නේ පළවෙනි එකට විතරයි. ඒතර ඒවා කොහොම කොහෙන්ද හරි කරන්න කොහොමද එන්නේ කියලා අපි 30 දැම්මොත් 30 එන්න කලින් එන්න මෙතන කීයද? 60 තිබ්බොත් දෙකෙන් බෙදුනොත් 30 වෙන්නේ. හරි. 60 වෙන්න ඊයේ තිබ්බොත් මේ 4ෙන් ගුණ වුණොත් 60 වෙන්නේ. 15 තිබ්බොත් නේ 4 4 20යි 5 4 5 20යි දෙකක් ඇතුලේ 4 4 2 6 60 එනවා. ඊට පස්සේ මේ බලන්න දැන්න 30 හරි ඊට පස්සේ මෙතන මේක බෙදන්නත් පුළුවන් දෙකේ ඒකත් හරි. දැන් යම් මෙතෙන් 15ට කීයක් එකතු වෙලාද අටක් වෙලා තියෙන්නේ මුලින් තියෙන්න ඕනේ කීයක්ද? මෙතන 7නේ. හරිද? අතෙන්ද ළඟම හරි. මෙන්න ಗುಣ කිරීමක් කැවිලා තියෙනවා 4. 4ෙන් ගුණ වෙලා 7 වෙන්නේ කවද්ද? එහෙමනම් හොයන්න බෑ. එහෙනම් ඒව හරියනවද? නෑ. එහෙනම් තියෙන මේකේ උත්තරේ. අපි යනවා ඊළඟට. කවුද? ඊළඟට තියෙන්නේ 31. 31 මම දාගන්නවා මෙතෙන්ද 31. ඊයක බලන්න මෙතන 31. 31 දෙකෙන් බෙදෙන්න කලින් මෙතන ඉන්නේ කීයද? 62. 62 වෙන්නේ 4 වරක් කීයද? 4 වරක් තියනවද? බලමු බෙදලා. 62 බෙදීම 4. ආයෙත් 4 1යි 4යි දෙකක් ඉතිරි 22ට 5යි දශම තියලා ගන්න බෑ මේ වැඩේ. එහෙනම් අපි ඒක අයින් කරන්න වෙනවා. මම ඒකත් අයින් කරන්න. එහෙනම් 31 ගන්න බෑ. එහෙනම් තියෙන උත්තරේ කවුද? 33. 33 දාන්න බලන්න මෙතෙන්. 33 දාපු ගමන් මේකේ sorry 33 33 දාපු ගමන් මෙතෙන් දෙන්න ඕනේ කීයද? 64. 64 දෙකෙන් බෙදුණු 32. මේකට ගන්න එනම් කීයද? 64 බෙදනවා 4යි. 6ට 1යි 4යි දෙකක් ඉතිරි 24ට නම් 5 20යි 6 24යි. එහෙනම් මෙතන කීයද එන්නේ?